නාමලී කොහෙද? ඇය මිහි ගිහින්ද? මුළු ගම මේ ප්‍රශ්නය අහද්දී ඩාවිඩ් දැන් ඉන්නේ පසුතැවීමක. අද අපි කතා කරන්න යන්නේ දොරකඩ දෙවොල ඉදිරි කොටසකදී වෙන්න පුළුවන් අතිශය උද්වේගකර සිදුවීම් පෙළක් ගැනයි. ඩාවිඩ් තමන්ගේ වැරදි තේරුම් අරගෙන නාමලීව හොයනකොට ඔහු යන්නේ ගුරුන්නාන්සේ ගාවට. ගුරුන්නාන්සේ පහනෙන් බලලා කියන්නේ නාමලී ඉන්න තැන ඩාවිඩ් දන්නවා කියලයි. ඒ කියන්නේ ඇයි ඉන්නේ ඩාවිඩ්ගේ හදවතේ කියන එක වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නා රහස තමයි නාමලී රෝගාතුරව මේ ගුරුන්නාන්සේ ළඟ ප්‍රතිකාර ලබන බව. ගුරුන්නාන්සේ නාමලීව නැවත ගෙදර යවන්නේ නිකම්ම නෙමෙයි. ඩාවිඩ්ට නාමලීගේ වටිනාකම උපරිමයෙන්ම දැනුණු මොහොතකයි. ඒ වෙනකොට ඩාවිඩ් නැටුම් ගුරීව එපා වෙලා නාමලී සහ දරුවන් ගැන ආදරේ උපරිමයම වෙලා තියෙන්න පුළුවන්. පද්මලතා හෙවත් නැටුම් ගුරීගේ ඉරණම ඊටාම අඳුරු වෙන්න යනවා. ඇගේ ගුරුපත්වීම පවා අහෝසි වෙලා රැකියාව අහිමි වෙලා මුළු ගමෙන්ම ගැරහුම් ලබන තත්වයකට ඇය පත් වෙන්න ඉඩ තියෙනවා. තමන්ට කළ අකුසල කර්ම තමන් පස්සේ පන්නාගෙන එන ඇය වැටහෙනකොට ඇය ප්‍රමාද වැඩි. නාමලී නැති අතරේ ඇගේ රන්වලු සහ බඩු බාහිර ආදී හොරකම් කරන නැන්ද අම්මාට නාමලීගේ හදිසි පැමිණීම දරා ගන්න බැරි වේවි. ඉදිරි කොටසේදී නාමලී ගෙදර එන මොහොතේ නැන්ද අම්මා තමන්ගේ රන් භාණ්ඩ අරගෙන හොරකමට හසු වුණොත් ඇයට සිද්ධ වෙන්නේ ලැජ්ජාව නිසා ගෙදරින් පිට වෙලා යන්නයි. කතාවේ ලොකුම අභිරහස චුට්ටේ නාමලී එක්ක පැනලා ගියා කියලා හැමෝම හිතුවට ඇත්තටම චුට්ටේට මොකක් හරි විපතක් වෙලාද? ඔහු අලයකට වෙඩි තියන්න ගිහින් ඒ වෙඩිල්ල පත්තු වෙලාද? හෝ කාගේ හරි බලපෑමක් නිසා කැලේ ඇතුළේම මිය ගිහින් වෙන්නත් පුළුවන්. ඒ මරණයත් එක්ක නාමලී ගැන තිබුණු සැකය සම්පූර්ණයෙන්ම දුරු වේවි ගම්වාසීන්ට. නාමලී නැවතෙන්නේ පරණ නාමලී නෙමෙයි. රෝගාතුරව සිට සුවය ලැබූ ගුරුන්නාන්සේගේ මන්ත්‍ර බලයෙන් තවමත් ශක්තිමත් වුණු නාමලී තමන්ගේ පවුල රැකගන්නා එඩිතර කාන්තාවක් විදියටයි එන්නේ. ඩාවිඩ් ඇයට පෙරට වඩා ආදරය කරන්න පටන් ගනීවි. ඔබේ අදහස නාමලී ආපසු ඇවිත් නැටුම් ගුරීට දඬුවම් දෙයිද? පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ බලන්න අපිත් එක්කන් දිගටම රැඳී හිටින්න. ලයික් කරලා කමෙන්ට් කරලා පොඩි සහයෝගයක් දෙන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔබට සුබ දවසක්.